ඉතින් මිනිස්සු ඇත්තටම සබහා ධර්මයත් එක්ක තමයි ජීවත් වුනේ. ඉතින් මිනිස්සු හිතුවා මේ අකුණු ගහන ඒවා, හුලං අල්ලන ඒවා, ගම් අතුරු ගලන ඒවා මේ ඔක්කොම ගංගා ගලා යන ඒවා මේ ඔක්කොම දිව්‍යමය දෙයක් විදිහට තමයි ඒගොල්ලෝ දැක්කේ ඇත්තටම. හැබැයි මේගොල්ලෝ සබහා ධර්මයත් එක්ක එකට තමයි ජීවත් වුනේ. ඉතින් ඇත්තටම මේ වලට ඉතින් රෙස්පෙක්ට් කරන්න මේගොල්ලෝ පොඩි සින්දු වගේ ඒවා ගායනා කරා. ඉතින් ඒවා පසු කාලීනව පරම්පරාවෙන් පරම්පරාවට ඇහිලා මේවා වේදේ බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම මිනිස්සු මෙහෙම විශ්වාස කර කර ඉඳලා ඊට පස්සේ මේගොල්ලෝ හිතුවා මේවා මේ සබහා ධර්මයේ මේ සිදුවෙන සිදුවීම් මේ සබහා ධර්මය බැලන්ස් එකේ ගෙනියනවා කියන එක. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරා දැන් මිනිස්සු දැන් හොඳින් ඉන්නකොට මේ සබහා ධර්මය හොඳට මිනිස්සුන්ට සලකනවා. අපි ඒ සබහා ධර්මයේ නැමැති දෙවියෝ අමතක කරොත් අපිට ඒකේ නරක ප්‍රතිඵලත් අත් වෙනවා කියන එක ඒගොල්ලෝ විශ්වාස කරා. මොකද ගම් වතුර කුණාටු නියඟයන් ඔය වගේ ඒවා එනවා කියලා ඒගොල්ලෝ හිතුවා මේ සබහා ධර්මය අමතක කරොත්. ඉතින් මේකට මේගොල්ලෝ මොකද කරේ? ඔය ගිනි පූජා වගේ පවත්වන්න ඔන්න පටන් ගන්නවා ඒ පුරාණ ඉන්දියාවේ මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ ගින්දරක් ගහලා මොකද කරන්නේ? ඒකට දානවා ධාන්‍ය ගිතෙල් වගේ ඒවා දාලා අර දුම අහසට නැගෙන දිහා බලාගෙන ඉඳලා මේගොල්ලෝ හිතුවා දුම උඩට යනකොට ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලන්ගේ පණිවිඩේ දිව්‍ය ලෝකෙට ගෙනියනවා කියන එක. නැත්නම් දෙවියන් තරම් යනවා කියන එක ඒගොල්ලෝ විශ්වාස කරා. ඉතින් ඒවා එහෙම ඒ ගින්දරට දාලා ඒ ධාන්‍ය වර්ග ගිතෙල් වගේ ඒවා දාලා මේගොල්ලෝ ගිනි පූජා කරනකොට මේගොල්ලෝ එක ගීතිකා වගේ ඒවා ගායනා කරන්න පටන් ගත්තා. ඉතින් ඒවත් එක්ක මෙන්න මේවල කලෙක්ෂන් එකක් විදිහට නැත්නම් එකතුවක් විදිහට තමයි වේදේ කියන එක බිහි වෙන්නේ. ඉතින් වේදේ කියන එක බිහි වුණාට පස්සේ ඒගොල්ලෝ හිතුවා මේවා ඔක්කොම මේවා කරාම ඇත්තටම මේ සබහා ධර්මයේ බැලන්ස් එක පවත්වාගෙන යන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ විශ්වාස කරා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ මේවා කරන අතරේ ඉතින් මේගොල්ලන්ට විශේෂයෙන්ම දෙවිවරු හිටියා. දැන් ඔය ඉන්ද්‍ර, අග්නි, වරුණ, සූර්ය වගේ දෙවිවරු හිටියා. ඉතින් ඉන්ද්‍ර කියලා කියන්නේ මේ අකුණු වලට සහ යුද්ධයට අධිපති. ඒ වගේම අග්නි කියලා කියන්නේ ගිනි දෙවියෝ. එතකොට වරුණ කියන්නේ ජල දෙවියෝ. ඊළඟට සූර්ය කියන්නේ සූර්ය දෙවියන්ට මේගොල්ලෝ ඒ වගේ දෙවිවරු විශ්වාස කරන්න පටන් ගත්තා. වගේම තමයි ඒගොල්ලෝ විශ්වාස කරා දැන් රජ කෙනෙක් එහෙම හොඳින් රට පාලනය කරනවා නම් වැස්ස එනවා හොඳයි. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ විශ්වාස කරා. ඒ වගේම මිනිස්සු ගිනි පූජා පවත්වනවා නම් හරියට ඒ රිචුවල්ස් ඒ කියන්නේ චාරිත්‍රවත් හරියට කරනකොට මිනිස්සුන්ට සාමය ගේනවා. ඒ වගේම සබහා ධර්මයත් එක්ක එකට ඉන්නවා කියන එක ඇති වෙනවා කියන එක ඒගොල්ලන් තුල විශ්වාසයක් තිබ්බා. ඉතින් මේ වගේ විශ්වාස පද්ධතියක් අරගෙන කොහොම එනකොට ඊළඟට උපනිෂද් දිවයට යනවා. කොහොම ගිහිල්ලා ඒ කියන්නේ ඔය අතරේ ඉන්න බුද්ධිමත් මිනිස්සු මේ චාරිත්‍ර වාරිත්‍ර ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මොකද ඒගොල්ලෝ ටිකක් බුද්ධිමත් කට්ටිය. එතකොට ඒගොල්ලෝ මේවා ප්‍රශ්න කරන්න ගන්නවා. ඒ කියන්නේ මම කවුද කියන එක අහන්න ගන්නවා. එතකොට මේ කරන ගිනි පූජා ආරවා මේවා මොකටද කියලා ඒගොල්ලෝ කරන්න කියන එක කල්පනා කරනවා. ඉතින් මේ විදිහට තමයි ඊළඟට උපනිෂදික් යුගයට යන්නේ වේදයේ ඉඳන්. ඉතින් අපි ඒ ගැන කතා කරමු. Thank you for watching.